කමියගේ IPL අවසානද අදවසේදී පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ 61 වෙනි තරගයේ ඉතින් මේ තරගයේ ක්‍රීඩා කරන ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ඉතින් අපි දන්නවා හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරනවා ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් සහ ඉෂාන් මානෙක් ඉතින් අද දවසේදී මේ දෙදෙනාම ක්‍රීඩා කරලා ඉතින් කතා කරොත් එහෙම තරගයේ අවසානයේ තමත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න සන්රයිසර්ස් කණ්ඩායමට හැකියාවක් ලැබුණා. තරගය ගැන කතා කරොත් එහෙම ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රථම පන්දුවට පහදින් ලකුණු 205ක් ලබා ගන්නවා. කල්ලු 7ක් දෙවියනවා. එහිදී මිචෙල් මාස් ලකුණු 65ක්, ඒ වගේම එඩ්රින් මාක්‍රම් ලකුණු 61ක්, ඒ වගේම නිකලස් පුරාන් ලකුණු 45ක් ලබා ගන්න. ඉතින් කතා කරොත් මේ ඉෂාන් මාලින් ඉතාමත් හොඳට පන්දු වෙනවා. අපි දැක්කා පන්දුර 4ක් යොමු කරනවා. ලකුණු 28යි ඔහු ලබා දෙන්නේ. කඩලු දෙකක්, එකත් රිචාඩ් බාන්ගේ කඩුල්ල, ඒ වගේම කතා කරොත් එම ආයුෂ් බදුන්ගේ කඩුල්ල දවා ගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් විශේෂයෙන්ම 18 වෙනි පන්දු වාරයේ ඉෂාන් මාලින්ගේ යොමු කරනවා. ඒ පන්දු වාරයේදී බිග් හිටර්ස්ලා ඉන්නවා. අපි දන්නවා නිකලස් පුරාන්, ආයුෂ් බදුනි වගේම අබ්දුල් සමාද් කියන්නේ බිග් හිටර්ස්ලා. හැබැයි ඒ පන්දු වාරයට ලකුණු දෙකක් විතරයි ලබා දෙන්නේ. ඒ වගේම උට හැකියාවක් ලැබෙනවා ආයුෂ් බදුනි කඩුල්ල තවා ගන්න. ඒ වගේම තමයි යොමු කරපු දෙවනි පන්දු වාරයේත් ඒ විදිහටමයි ලකුණු 6ක් ලබා දෙන රිචාඩ් පාන්ගේ කඩුල්ල දවා ගන්න. අපි දැක්ක විශිෂ්ට කෝටන් බෝල් එකක් ඔහු ලබා ගන්නවා. ඉතින් සන්රයිසර්ස් කණ්ඩායම තමත් පහසුවෙන් තරගය ජයග්‍රහණය කරනවා. ඔවුන් පන්දුවර 18යි පන්දු දෙකක් තුල මේ ඉලක්කය හමාගෙන ගිහලා ජයග්‍රහණය කරනවා. ඉතින් හොඳ ආරම්භයක් අභිෂේක් ශර්මා හැමදාම තගේ ලකුණු 59ක් ලබා ගන්නවා. ඉෂාන් කිෂන් ලකුණු 35ක්, හෙන්රි ක්ලාසන් ලකුණු 47ක්. ඒ වගේම අපේ කමිදු මෙන්ඩිස්ට හැකියාවක් ලැබෙනවා. විශේෂ නිමක් ක්‍රීඩා කරන ලකුණු 32ක් ලබා ගන්නවා. පන්දු 21කින් 4 පාරක් 3ක් ඔහු එල්ල කරනවා. ඔය 4 පාරක් 3ම එක පන්දු වාරයක ඔහු එල්ල කරේ පිට ඉතාමත් ලස්සනයි. ඒ වෙලාවේදී කමෙන්ටරි එක හද්දිත් කමෙන්ටරි එකේ ලස්සන දේවල් කියුණා මේ උඩ පන්දුව ගැන. ඉතින් මොන දේ වුණත් අපි දැක්ක අවසානයේදී කමිදු මෙන්ඩිස් රිටයර්ඩ් හර්ට් වෙනවා. ඉතින් ඔහුට ආයෙ පාරක් ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. අපි දැක්ක පොඩි ඉන්ජරි එකක් ඇති වෙනවා. පොඩ්ඩක් දුවද්දි පොඩ්ඩක් ස්ට්‍රෙච් එකක් ක්‍රැම්ප් අප් වෙනවා. ඉතින් බලමු මොනවා වේද කියලා. ඉතාමත් හොඳට ඔහු ක්‍රීඩා කර හිටියා. හොඳ ෆෝම් එකක් පෙන්නුවා. ඒ වගේම තමයි මම දන්නේ ඉෂාන් මාලින්ගේ මන්දේ හැමත් ගොඩක් විදියටම අපි හොඳටම දැක්කා. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. බලන් හිතමු කවුද මෙන්ඩිස්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.